ආයුබෝවන් සුබෝදෑසනක් මේ සියපත පුවත් විකාශයයි. මම 5A පන්තියේ ඒ පීරිති මහේෂා. ප්‍රථමයෙන් සිරස්තල. නැවත දළුරන අපේ ගෙවත්ත. අපූරු ඉංග්‍රීසි පාඩමක්. සතුටින් ක්‍රීඩා කරන පුංචි සුජාතාවියෝ. ප්‍රාථමික අංශයේ සොයුරියන් සඳහා ආකර්ෂණීය නිර්මාණාත්මක පාඩමක් පසුගියදා සිදු කෙරුණා. ඊට සහභාගී වූයේ 4 ශ්‍රේණියේ සොහොයුරියන්. කිචන් අයිටම්ස් පාඩමට අදාළ මුළුතැන්ගේ භාවිත වන භාණ්ඩ පිළිබඳ පෝස්ටර් නිර්මාණය කිරීමේ ක්‍රියාකාරකමක් මෙහිදී සිදු කෙරුණා. සොයුරියන් වර්ණවත් චිත්‍ර, අලුත් අදහස් හා ඉංග්‍රීසි වචන භාවිත කරමින් ඉතා අලංකාර පෝස්ටර් රැසක් නිර්මාණය කළා. ඉංග්‍රීසි දැනුම, නිර්මාණශීලීත්වය හා කණ්ඩායම් හැඟීම වර්ධනය කර ගැනීමට අවස්ථාව මෙමගින් හිමි වුණා. විශේෂ සාමගාමී ක්‍රීඩාවක් ලෙස ළමා ක්‍රීඩා නොහොත් කිඩ්ස් ඇක්ටිවිටීස් වැඩසටහන දැන් ක්‍රියාත්මකයි. සෑම අඟහරුවාදා දිනකම පාසල් වේලාවෙන් පසු මෙය පැවැත්වේ. කායික හා මානසික සංවර්ධනය ඉලක්ක කර ගනිමින් පැවැත්වෙන මෙම ක්‍රියාකාරකම තුළින් සතුටින් ක්‍රීඩා කරමින් නව අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව උදා වනවා. ඒකාකාරී අධ්‍යාපන රටාවෙන් මදක් බැහැරව මනස සැහැල්ලු කර ගැනීමටත් මිත්‍රත්වය, කණ්ඩායම් හැඟීම හා ආත්ම විශ්වාසය වර්ධනය කර ගැනීමට මෙය පිටිවහලක් වෙනවා. වැඩසටහන සඳහා නායක සොයුරියන් බඳවා ගැනීම මේ දිනවල සිදුවන අතර වැඩි විස්තර ළමා ක්‍රීඩා භාර ගුරුමෑණියන්ගෙන් ලබාගත හැක. ප්‍රාථමික අංශයේ ගෙවත්තට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. එය කාගෙත් නෙත් සිත් පැහැරගත් තැනක්. වගා භූමිය නැවත වගා කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරුණා. පන්ති මට්ටමින් පාති බෙදා දී පැළ සිටුවා ඒවා නඩත්තු කිරීමේ වගකීම් දරුවන්ට පවරා දීම මෙහිදී සිදු වුණා. ප්‍රාථමික අංශ ප්‍රධාන ජී බන්දුලතා ගුරුමෑණියන්, පන්ති භාර ගුරු භවතුන් සහ දෙමව්පියන් එක්ව වගාවේ ප්‍රතිසංස්කරණය කටයුතු සඳහා ශ්‍රමදානයක් සංවිධානය කර තිබුණා. සොයුරියන් තුළ පරිසර පිළිබඳ ආදරය, වගකීම හා කෘෂිකාර්මික අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින් මේ ක්‍රියාත්මකයි. ඒ සමගින් පුවත් අවසන්. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.